Hi everyone, welcome to my YouTube channel. මම අද ඔයාලට ගෙනාවේ මගේ බර්ත්ඩේ වීක් එකේ උන දේවල්. මට හිතුණා ඔයාලත් එක්ක මගේ බර්ත්ඩේ වීක් එකේ දේවල් ෂෙයා කරගන්න. බර්ත්ඩේ වීක් එකේ දීප දේවල් තමයි මම අද ඔයාලට ගෙනාවේ. Keep watching. මට ආසාවක් ආවා බර්ත්ඩේ ෂූට් එකක් කරන්න. ඉතින් ඒකට මගේ අතින්ම මම පුංචි කේක් එකක් හැදුවා. මට ෂූට් එක කරන්න කේක් එකක් ඕනේ කියලා හිතුවේ නැහැ. ඒ වුණාට මට අන්තිම මොහොතේ හිතුවා පුංචි කේක් එකක් තිබ්බොත් හොඳයි කියලා. කොහොම හරි දවස් දෙකකට කලින් වගේ මට ඒ අයිඩියා එක ආව නිසා කේක් එක හැදුවා. ඊට පස්සේ දවසේ තමයි මම කේක් එක අයිසිං කරේ. කේක් එක කොහොම මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉක්මනට හදන්න ඕමනා තිබ්බ නිසා ඊට පස්සේ මම කේක් එක බේක් වෙන්න සෙල්සියස් අංශක 180ට oven එකට දැම්මා. මේ තියෙන්නේ ආව කේක් එක. පහුවෙන්ද තමයි මම කේක් එක අයිසිං කරන්න ගත්තේ. මගේ ඩ්‍රෙස් එක පින්ක් කලර් නිසා ඉතින් මම කේක් එකත් පින්ක් වලින් තමයි ඩෙකොරේට් කරේ. ගොඩාක් මම ඩෙකොරේට් කරේ නැහැ. මට සිම්පල් විදිහට තමයි කේක් එක ඕන කළේ. අද සෙනසුරාදා අපි කට්ටිය මේ යන්නේ මගේ බර්ත්ඩේ එකේ ෆොටෝස් ටික ගන්න. මම බර්ත්ඩේ එකට ෆොටෝ ෂූට් එකක් කරනවා කිව්වනේ. මේ ඒකේ ෆොටෝස් ටික ගන්න තමයි අපි මේ යන්නේ. මේක ලස්සන පාක් එකක්. ඉතින් මම සර්ච් කරලා හරි අමාරුවෙන් තමයි හොයාගත්තේ මේ පාක් එක. අපි ගියේ බස් එකේ. ඉතින් මේ බස් ට්‍රාන්ස්පෝර්ට් එක නම් මාර ලේසි යන්න. ඉතින් අපි යද්දි 3:04 විතර වගේ ඇති. ඔන්න ඉතින් ෂූට් එක කරලා දවස් දෙකකට පස්සේ මන්ට ඉතින් ඉන්ෆෙක්ෂන් එකක් වුණා. මේ කට් එක හදිනම් හිතුවා ආයි නම් කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා. මම ඕවට ඒ තරමටම බයයි. ඊට පස්සේ ඉතින් ડોක්ටර් ගිහිල්ලා බෙහෙත් අරගෙන සේලයින් උදීලා මම ඉතින් ගෙදර ආවා. දවස් දෙකකින් විතර හොඳ වුණා. හැම සතියෙම මම චර්ච් යනවා කොහොමත්. ඉතින් මේ සතියේ මම තනියෙන් තමයි ගියේ. වෙනදට නම් මගේ ගජ මිතුරා ඉන්නවා. ඒත් ඉතින් එයා අද නැති නිසා මම අද තනියෙන් තමයි යන්නේ. මේ දැන් වෙලාව හවස 3:00 විතර ඇති. ඒ වුණාට මාර රසයි මේ අවුව. තව ඉස්සරහට ඊටත් වඩා රස්නේ. ඒ චර්ච් එක අරින්නේ හවස 4ට නිසා මම ටයිම් අල්ලලා තමයි යන්නේ. එතකොට මට ආයි අවු එන්න ඕනේ නෑ. මෙහෙර 8:30 වෙනකන් ඉර එළිය තියෙන නිසා බය වෙන්න දෙයක් නෑ. ඒ වෙලාවට තියෙන ඉර එළිය එච්චර රස්නේ ඇඟට දැනෙන්නේ නැති නිසා ඇවිදින ලේසි ටිකට් එකක්ම ගත්තා යන්නයි එන්නයි. දැන් ඉතින් ට්‍රෑම් එක එනකම් බලන්න තමයි ඉන්න වෙන්නේ. ට්‍රෑම් එකත් ආවා. ඉතින් මම ට්‍රෑම් දෙකක යන්න ඕනේ. ඒ චර්ච් එකට මං ගිහින් පෙන්නන්නම්කෝ. මේ පල්ලිය ගොඩාක් ඉතිහාසගත පල්ලියක්. ක්‍රිස්තු වර්ෂ 1250 දී ඒ කාලේ පිහිටවලා තිබෙන නිකායේ
මුල් සමාජිකයන් 7 දෙනා විසින් තමයි මේ පල්ලිය ආරම්භ කරලා තියෙන්නේ. මම දන්නේ දැනට එච්චරයි. පල්ලි ඉවර වෙලා මං ටිකක් ඇවිදගෙන යනකොට මං දැක්කා ෆ්ලයිට් ටයිගර් එක තියෙනවා. මේ ෂොප් එකට මං මාර ආසයි. මේකේ පොඩි ලස්සන එක ජාතියේ දේවල් තියෙනවා. විශේෂයෙන් ගෑනු ළමයින්ට නම් තියෙනවා ලස්සන දේවල්. මමත් ඉතින් පුංචි දෙයක් ගත්තා. ඊට පස්සේ මට චුටි බඩගින්න විදලා මහන්සි නිසා පොඩ්ඩක් කන්නත් එපැයි. ඉතින් මං කන්න කියලා KFC එකට තමයි ආවේ. කාලා ඊට පස්සේ මම ඉක්මනට ගෙදර ආවා. මොකද මට වැඩ වගේක් තිබ්බ කරන්න. දැන් වෙලාව 4ට කිට්ටුයි. ඒනට තාම ආවුව මෙහි. මේ බලන්න. මේ තියෙන්නේ මගේ බර්ත්ඩේ එකට අපේ හබීතුමා මට දුන්න ලස්සන පර්ෆියුම් එක. ඒක ලස්සන විතරක් නෙමෙයි, සුවඳත් මාරම පර්ෆෙක්ට්. ඉතින් අපි මේ යන්න හදන්නේ ඩිනර් එකට එළියට. දැන් වෙලාව 7:00යි. බලන්නකො තාම එළියනේ. මම හරි ආසයි මේ වෙලාවට නම් ඇවිදින්න. මොකද මේ වෙලාවට අවුව වැඩිය දැනෙන්නේ නැහැ. මොකද රස්නේ නැහැනේ. මම රාමෙන් කන්න කැමති කිව්ව නිසා අපි ආවා කුම්ෆු නූඩල් එකට. මේක රෙසිස්ටන්ස් වල අලුතෙන් තමයි ඕපන් කරේ. මට මෙතෙන් තාම කන්න මොනවද කියලා හිතා ගන්න බැරි වුණා. මෙතන නූඩල්ස් තියෙනවා, රාමෙන් වර්ග තියෙනවා, රයිස් වර්ග තියෙනවා, ඩම්ප්ලින්ග්ස් තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මට මෙතනට ආවට පස්සේ තෝරගන්න බැරි වුණා මොනවද කන්න කියලා. මම ඉතින් කොහොමද ආසන්නේ ඩම්ප්ලින්ග්ස් කන්න. ඉතින් මේ ඩිෂ් එක නම් මම අමතක කරේ නෑ ගන්න. ඊට පස්සේ මම ගත්තේ පෝලෝ දාලා තිබ්බ නූඩල් එකක්. ඒක නම් ගොඩක් රසයි. චොප්ස්ටික්ස් දෙකෙන් කෑම කන්න මම ගොඩාක් සෑහෙන try කරා. ඉන්නට හරියන්නේ නෑ. හැබැයි මම ගොඩක් දුරට කාලේ ඉවර කරගත්ත කොහොම හරි. ඔන්න ඉතින් මගේ ඩිෂ් එක නම් ආවා. ඒක හරිම රස පාටයි. තව අපේ හස්බන්ඩ් ගත්තේ චිකන් ඇන්ඩ් ඩම්ප්ලින්ග්ස් එක මගේ. චිකන් ඩිෂ් එකකුත් ගත්තේ එයා. එයා try කරේ රයිස් එකක් මේකේ තියෙන. ඒකත් හරිම රසයි. ප්ලේන් එක නම් මං හිතුවටත් වඩා රසයි. ඒ හතරම කෑවේ මං තමයි. ඒක හරිම රස නිසා. ඊට පස්සේ අපි ගෙදර යන්න හදලා ගෙදර ගියේ නෑ. අයිස්ක්‍රීම් කන්න ආවා. මෙතන අයිස්ක්‍රීම් හරිම රසයි. ඉතින් මම ගත්ත කෝන් එක. ඒ වෙලාවේ ඇත්තටම මට තමයි අයිස්ක්‍රීම් කන්න ඕන උනේ. ඉතින් මෙතන කෝන් එකට අපිට කැමති ಜಾති 3ක් දාගන්න පුළුවන්. එයාලා හොඳට දාලා දෙනවා. ඉතින් අයිස්ක්‍රීම් එක කාලා අපි දෙන්න ගෙදර ගියා. ඒත් බලන්න තාම තෙලියයි. දැන් වෙලාව 9ට විතර ඇති. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩක් thank you. bye bye.